මේ දවස්වල යාළුවොත් එක්ක ඇවිදින්න ගියාට කමක් නැහැ. තව ටික දවසකින් මගේ තුරුලට එනවනේ. රෙජි යම පොඩ්ඩක් හිටපන්. මට මගේ අනාගත බිරිඳව ටිකක් ඉඹින්න ඕනේ. මේ මොන කොහමද? අත ගන්න අයියේ. ටිකක් දඟල නැතු ඉන්නකො ඩාලි. ඩාලි? කවුද දන්නේ මං ඔයගේ ඩාලි මොනේ? තේදුණු එන්න යා. ඔන්න ඔකයි අයියේ උනේ. එතකොට වෙන බෝයිස්ලා දෙන්නෙක් එක්ක දේදුණු කතා කර කර හිටියේ නේ. අනේ කවුද ඒ බොරුව කිව්වේ? එන මන් තියනන්නන්ගේ. රෙජි මං අද උඹෙන් පලි ගන්නවා. සේනක ඇයි මාව අඳුරන්නේ නැද්ද? මොකද්ද බම් මේ ප්‍රශ්නේ? ඒක පස්සේ බලාගමු. ගිහින් බලමු රෙජිට මොකද කියලා. අදුර මොකද? ෂෝ. නේ. අපි ඉක්මනට මචං මොස් පිටට යන්න. ඔයාලා කතා කරාට මේ ආඩම්බරකාරී ඉස්කෝලේ හාමිනේ කවුද කියලා අපි දන්නේ නැහනේ. කවුද? දන්නේ නැහැ සර්. මීට කලින් නම් සර්ව හම්බෙන්න ආපු කෙනෙක් නන් නෙවෙයි. කමක් නැහැ. එන්න කියන්නකෝ. දැන් සර්.
මොකෝ පියදාස? ඒ මහත්තයා යන්න කියලා සර්. මේ ලියුම දාලා ගින් තිබුණා. ඇයි සර්? මිනිහා කොයි වගේ කෙනෙක්ද? රවුල වවාගත්ත පිස්සෙක් වගේ මිනිස්සෙක්. හැබැයි මිනිහා ටිකක් අහිංසක පාටයි. හරි. පියදාස යන්න. මාර මල් වඩපක්නේ මම මේ ලොකර පාත් වෙලා තියෙන්නේ. මං හිතේ ලොකා ඉන්න විදිහට හොඳ ගේම් කාරයෙක් කියලා. අයියෝ ගෑණිගේ මූණ බලන්න ලැජ්ජයි. ඒ වුණාට ඉතින් අයියා නෙවෙයිනේ ගුටි කෑවේ මුදලාලින්නේ. ඒ වුණාට මල්ලි ලොක්කා ගෑණිගෙන් ගුටි කෑවා කියන්නේ අපි ගුටි කෑවා වගේ තමයි. බිලි ලැජ්ජාවේ බෑ. මල්ලිට කියන්නේ ඌවත් දුන්නලු ලොක්කගේ කනෙන් පැණි බේරෙන්න. මට මොනවා නම් මම එවෙලෙම මුදු පයින්නෝ. මාස්ටර් මොකද ඔය කිව්වේ? තොප්පි ගලට ආටි ගෑවෝ වගේ. මොකද මේ? ඊයේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඔවම තමයි. වෙලාව ඔයින් ගියා මන්ද? රම්සත් හොස්පිටල් ගියේ නැද්ද? ගියා. හැබැයි එකයි තිබුණේ. ඒකත් නීල වතුර බණ්ඩාරාවෙන් ඉස්සුවා. ඉතින් අයිෂ මේක අස්සේ රින්ගම් මොනව කරනවද? යනවා. හරි කලබල වෙන්න එපා. මං රිපෝටර් කෙනෙක් තියලා යාවේ. මං ගානට වැඩි බලා ගන්න. බොස් කියලා ටිකක් රෙස්ට් කරන්නකෝ. රෙස්ට් තමයි. මට දීලා තියෙන බං අඩි ගැලවෙන්න. අනේ සාදු. අම්මෝ මේ සෙරප්පු නම් රබර් වෙන්න බෑ. ගල්ම වෙන්න ඕනේ. මේ මාස්ටර් අයියා. ඔව්. කරුණා කරලා යනවද? මගේ මේ ජොබ් එක නැති කරන්නේ නැතු. අනේ ඵලයන් මේ ජොබ් එක එම්බා මං යනවන්නේ. ඒයි ප්‍රින්සි. ඊයේ බීච් එකේදී මගේ බොයිෆ්‍රෙන්ඩ් රෙජි මීට් උනානේ. උඹට ඒ වෙලාවේ අපි පෙඩුනවත් නෑනේ. හරි කමක් නෑ. දැන් කාටද හින් පාස් කරන්න? මයි ඩාර්ලින් වේදුට. මරු කපල් එක. නිකන් ඉන්නවද? කැත කතා කියන්නේ නැතුව. ඔබ දන්නවද දැන් මොකද වෙන්න යන්නේ කියලා? නෑ මොකද කරන්න යන්නේ? දැන් අර ඉස්සරහා බස් හෝල්ට් එක ළඟදී මේ බයික් එක කැඩෙනවා. ඊට පස්සේ මම බෑලා පයින් යනවා බස් හෝල්ට් එකට. උඹට තියන්නේ බයිසිකලේ කැඩිච්ච විදියට බස් හෝල්ට් එක නොපෙරනකන් තල්ලු කරන් ගිහිල්ලා ඊට පස්සේ නැගලා යන එක. හරි. ඔල්ලා ගොඩ යන්න සුලිය කරගෙනවා නම් කෝච්චියක් උඩ තල්ලු කරන්න. එහෙනම් හරිනේ? හරි. යා. දෙයක් නේද? මේ අන්නර බොයිස්ලා එනවා. අනේ ඔව්මයි. කවුදනේ? අයියෝ ඒගොල්ලෝ අපිව දැක්කේ නැද්ද කොහෙද? බලපන් වීල්වත්ත කාර්යවත් කොහේ හරි ඉන්නවද කියලා. කෙල්ල තුන්දෙනා නම් අපි දිහා බලාගෙන ඉන්නේ. කොහොමද දේදුන් ලුක් එක දෙනවද? දේදුණු දේදුණු නම් බිම් බලාගෙන ඉන්නේ. අනේ කෙල්ල තුන්දෙනා නම් හොරෙන් අපි දිහා බල මොනවද මන්දා කොඳුරනවා. වෙනි එයි බා වැඩේ කෙලවෙන්නයි යන්නේ. ඇයි මොකද? බිල්ලත් එක අයියාගෙන දුකද බං? බිල්වත් එකේ කපාපු අච්චුවක් නේ බා.
ඔන්න රජු අපි දැන් සීන් එකේ ඉන්නේ. හරිද? ඔබ දැන් ෂේප් එකේ ඵලයක්. මම මේ බඩ කඩුත්තු තල්ලු කරා යන්න. thank you මචං thank you. ඕක කොහෙන්ද බහුවාගත්තේ? කොහෙන්ද කියලා වැඩක් නෑනේ. ඔබ දන්නවද මේකෙන් තියෙන ප්‍රයෝජනේ? මම මේක දැම්මහම මට දේදුණු දිහා හොඳට බලන්න පුළුවන්. නැත්තම් අර ප්‍රියම්බිකාව ටික මගේ මූණ කන්න බලාගෙන ඉන්නේ. මේ උඹ නම් එහෙම හිතාන් හිටියට මට නම් පේන්නේ මුන් හතර දෙනාම එක හොලා උඹ ගුණාට අන්දනවද කොයිද බං? ඵලයන් අන්න හිතන මිටි හතරක් තියන් ඉන්නවා. ගිහිල්ලා තලු මරමර කාපන්. ඵලයන් මං යනවා. එනවා. කවුද බං? අරයා බං කැඩු. ඔක්කොට වඩා ජොලියක් ගිහින් තියෙන මෙයාටනේ. කැනු ගහ ඉන්නවද? මම දැක්ක නිසා නිනවා කිව්වේ. මේ අපි පොඩි වැඩක් කරමුද? මොකද්ද? අපි කොල්ලව දැක්කේ නෑ වගේම. බලමු මොකද කරන්න කියලා. නියමයි. අපි ආක බලා ගමු. හැබැයි නිරුෂි කොල්ල නම් පැනලා කතා කරන්නේ. පවුනම් උඹ කතා කරපන්. අද සංග්ලාස් සුද්දාගෙන ඇවිල්ලා. අපි බලලා ඇසිරි දෙනවා ඇති. පොඩ්ඩක් හිට බලන්නකෝ. ප්‍රින්සි මොකද අද මෙච්චර කළුවර? ගණන් ගන්න එපා. මේ වැයි අන්ධකාරෙනේ. මේ බෝයව අපිට හොඳට දැකලා හුරුයිනේ. හානේ මේ කැලුම්මයි යන්නේ. මේ ඔයගොල්ලෝනේ. මම ඔයගලන්ව දැක්කෙත් නෑ. ඕක දාපුවාම අඳුරන අය පේනව අඩු ඇති. ඉතින් නංගි මං කොහොමත් ඔයගලන්ව අඳුරන්නේ නෑනේ. මේ බස් එකේ නෝ. අපි යන බස් එක නම් එනවා. මම යන්නේත් ඒ බස් එකේ තමයි. අපි යන ගමන් කතා කරමු. තුඩන්න. නගින්නකො නෑ තුඩන්න. නගින්න. මාත්‍යා කොයි දාන්නේ මේ ඉඳ නෑ වෙතර තියන්න. මට පොඩි අඩියක් තියන්න බෑ. මාත්‍යා යන්න අර බයි බස් එකේ. මාත්‍යා නෙමෙයි දඩ ගන්න අපි. යන්න. හරි. ආයෝ. පොඩයි. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ අප්පට තිරි බෙනි නම් සන් නම් බෙනි මොකද සනා බයිසිකලේ කැඩිලාද නෑ මේ ආසාවට තල්ලු කරනවා මාත් දෙන පොඩි හෙල්ප් එකක් එක්සයිස් එකත් එක්ක හොඳයි ඇඟ හදාගන්නත් එක්ක හොඳයි දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ අතල්ලු එකක් මතක තියාගනි මං අර සේනකයගෙනුයි අර කුමාරගෙනුයි පරිගත්තේ නැත්තම් මං රෙජී නෙමෙයි උන් තාම දන්නේ නැහැ මේ රෙජී කියන්නේ කවුද කියලා කලබල නැතුව හිටපන් මේ රෙජී කලබල නැහැ වික්ටර් මං ගේම දෙන්නේ හැමීට වෙඩි උණ්ඩයකින් මැරුවොත් එකපාර මැරෙනවා මං එකපාර මරන්නේ නැහැ හැබැයි සේනකයත් ලේසියෙන් ගේම අත්තරයි කියලා හිතන්න එපා රෙජී සේනකයා ගේම අතෑරියත් මං අතෑරින්නේ නැහැ ඒ කුමාරි හාමි මගේ ළඟ බැටලා මගේ කකුල් දෙක ලෙව කන තැනට මං ওই පවුල ගේනවා මම අද කිව්වා කියලා මතක තියාගන්න අපි යමු කබ් එකට එහාට ගිහලා කතා කරමු යා අපගේ මූණ බැලුවා
කාලයකට පස්සේ පල්ලම දෙවියන් අපගේ මූණ බැලුවා. අම්මෝ. එක්සයිට් කොහොම වුණත් මගේ 50. මොන 50ද? මොන 50ද? ඇයි බන් දත් පිටි කාලා ලාච්චේ මම උස්සපු 50 එන්නේ ෂොට් එක දැම්මේ. මොන 50ද? දැන් ඒ 50 කැරිත් නැහැ. බෙනි මල්ලි මට රුපියල් 50 දෙන්න පුතේ. පිස්සු කතා කරන්න එපා අංකල්. මල්ලක සල්ලි නෑ. එහෙම කතා කරන්න එපා සනා. මේ බඩ කඩට තල්ලු කරපු ඉඳන්නේ මම බට මෙහෙම වුනේ. ඉතින් අංකල්ට මං කිව්වද මේක තල්ලු කරන්න කියලා? තල්ලු කරන්න කිව්වේ නෑ තමයි. නමුත් තල්ලු කරානේ. දන්නේ මන් දන්නේ මේක මේ පෙට්‍රෝල් නැහැ කියලා. 50ක් බැරි නම් මට 25ක් හරි දෙන්න. අයියෝ අංකල් මාර ඇණයක් වුණා අංකල්. ඇණයක් බැරි නම් පරාණ ඇණයක් වෙලා හරි මට 25ක්වත් දෙන්නකෝ. මෙච්චරමයි තියෙන්නේ අප්පා. අයියෝ 20යිනේ. ඉතින් ඔච්චරයි තියෙන්නේ. කමක් නෑ කමන්නේ හරි. මං ගියා. කවුද කියලා කියන්න බලන්න. ප්‍රින්සි. මම හැල්කිලා බලන් හිටියේ. එක රාජකුමාරයා මනෝරාජි රජසැප විදින හැටි. නියමයි. ටෙලස්ද? ආපෝ නෑ. ඒ රාජකුමාරයෝ දකින්නකොට මට හිතුණා මොකක්ද? මමත් රාජකුමාරයෙක් වුණා නම් කියලා. රාජකුමාරයෙක් වුණා නම් මොකද කරන්නේ? එහෙනම් මෙන්න මේව පැනපු ගමන් KI ඩබල් S එකක් දෙනවා. ඔම්බල දෙකෝ? ගෙදරිදි නම් කියලා පෝස් පැටියා වගේ. අම්මලාට කියන්න ඕනේ. එළියේදී කෙල්ලගේ හැටි බලන්න එන්න කියලා. එහෙම තමයි කීකරු දෙයනියෝ. අපෝයෝ කීකරු. දැන් ඔය කතාව නවත්තනවද? මට ඔයත් එක්ක තියෙනවා සීක්‍රට් කතාවක්. සීක්‍රට් කතාව? හරි කියන්නකෝ බලන්න. මම මේක කියන්නේ ඔයාට විතරයි. හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕන මේක කාත් එක්කවත් කියන්නේ නැහැ කියලා. ප්‍රොමිස්. මං ඔබට ඉන්න විශ්වාසවන්තම යාළුවනේ. ඒ නිසා කාටවත් කියන්නේ නැහැ. හැබැයි කෙල්ලේ මේක කිව්වට පස්සේ ඔයා මං ගැන වැරදියට හිතන්න බෑ. ප්‍රොමිස් කෙල්ලේ නෑ. ඔයාට මතකනේ අර බෝයි? මොන බෝයිද? ඇයි අනේ අර බස් හෝල්ට් එකේදී බීච් එකේදී අපි පස්සෙන් ආවේ? අර බයික් එකේ යන කොල්ලනේ? ඔව් එයා තමයි. ඉතින් එයා ගැන මට හෝ මට තේරෙනවා. එයා ගැන සිතක් පාළ වෙලා නේද? ඒ කියන්නේ ඔයා යාට LOVE. උඹ හරි ලකී බං. මම ෆුල් සපෝට්. ඉතින් එයා මොකද කියන්නේ? මොනා කියන්නද? එයාත් බලනවා මාත් බලනවා. එච්චරයි. හැබැයි නිලු බැලුවට කමක් නැහැ. ඔයා එහෙම ලව් කියන්නේ ඉස්සර වෙන්න එපා. අනේ නෑ. එහෙම කිව්වොත් එයා මං ගැන වැරදිට හිතයි. ඔන්නේ නම් අපේ ගලාපෝ ප්‍රේමවන්තියක් වුණා. අනේ නිකන් ඉන්නනේ. තාම පටන් ගත්තෙත් නෑ. මේ ඔයා නම් ප්‍රේම කරයි. අපි තමයි කට කන්න ඕන. මගේ තොල කටත් වේලිලා. අනේ සෝරි කෙල්ලේ. අපි අම්මන හරි බොන්න. සෝරි ආ.